මම පාසල වෙත යනවා. පතශිවා ගක්කෝ ඒ ඉකිමාස්. දැන් මමනේ ගියේ. දැන් මං තනියට කාත් එක්ක හරියන්. තනියට දිරේ හරි. තනියට කාත් එක්ක හරි එක යන් අපි. ඔන්න මම කරනවා. දැන් මම යනවා අම්මා සමග. කොහෙද යන්නේ? පන්සල වෙත යනවා. හරි. මම අම්මා සමග ඔය යාළුවා සමග කතා කරන එක නවත්තන්න. බලන්න හැමෝම බෝඩ් එක බලා ගන්න සද්ද නවත්තන්න. දැන් කලින් මම තනියම ගියා. වතශිවා ඔතෙරායේ ඉකිමාස්. දැන් මම කවුරු සමගද යන්නේ? අම්මා සමග. මගෙත් එක්ක යන්න තව කෙනෙක් එකතු වුණා. හරි. කවුද යන්නේ? කවුද යන්නේ? ඈ? මම අම්මා සමග එතෝ පන්සල වෙත යනවා. කවුද යන්නේ? මම. කවුරු සමගද යන්නේ? අම්මා සමග. වාක්‍යයේ කර්තෘ කවුද? කර්තෘ මම. කර්තෘට තේමාවට පස්සේ යොදන නිපාතය මොකද්ද? වා. හරි. ඒ ටික අපි ලියමු. එහෙනම් මම අම්මා කියමු. මම අම්මා සමග කියමු. කොකෝ? වතෂි වා. ඔන්න ප්‍රශ්නේ තමයි අම්මා සමග කතාව නවත්තන්න පුතේ. අම්මා. ඕකේ. ජා වතෂි වා හහා සමග කියන එකට අපි සමග කියන එකට අපි කියනවා තෝ අම්මා සමග හහා තෝ තාත්තා සමග චිචි තෝ ගුරුතුමා සමග සෙන්සේ තෝ අක්කා සමග අක්කා අනේ තෝ අයියා සමග එහෙනම් වතශිවා හහා තෝ පන්සල වෙත යනවා. කෝ කියන්න. පන්සල වෙත යනවා. ඔතේරා ඒ යනවා. මොන මාස්ද? සෝ ඉකිමාස් දෙස් නේ. ඉකිමාස්. ජනිහොංගො දෙක අකිමාස් නේ. මං ජපනීසුත් යටින් ලියනවා. මොකද ඒ වයින් ලියන කට්ටිය ඉන්නේ හින්දා. වතශිවා kanji දෙක අකිමාස් කා? ශිරුන මින්නා. හහා අම්මා මෙහෙම ලියන්නේ නැහැ කියා තෝ ඔතේරා ඕලියමු අපි. ඔතේරායේ ඉකිමාස්. ඔන්න ජපනීස් වලින් ලියන සෙට් එක ඔය විදිහට ලියන්න. හරි?